හෙලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම. මං හිතනවා ඔයාලා සතුටින් හොඳින් ඇති කියලා. අද මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාලා දැන් ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් නැත්නම් ඔයාලා ආදර සම්බන්ධතාවයකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් නැත්නම් ඔයාලා ආදර සම්බන්ධතාවයක් තිබිලා වෙන වෙලා ඒ පුද්ගලයාවම නැවත බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාගේ එයාගේ අතර තියෙන මේ කනෙක්ෂන් එක මොන වගේ එකක්ද කියලා අද අපි මේ රීඩින් එකෙන් බලමු. මම මෙතන ෆයිල්ස් 3ක් දාලා තියෙනවා. වෙනද වගේම ඔයාගේ හිත යන කැමැතිම ෆයිල් එක තෝරගෙන ඔයාට පුළුවන් ඔයාගේ රීඩින් එක බලන්න. hello file number 1. ඔයාලා දැන් ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් නැත්නම් ඔයාලා ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් නැත්නම් ඔයා ආදර සම්බන්ධතාවයක ඉඳලා වෙන් වෙලා නැවතත් ඒ පුද්ගලයාට කැමැත්තෙන් ඉන්නවා නම් අපි බලමු ඔයාගේ එයාගේ අතර තියෙන කනෙක්ෂන් එක මොන වගේද කියලා. ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් කොට පරිණත වෙන්න ඕනේ. සමාජශීලීත්වය අතින් දැනුම අතින් අත්දැකීම් අතින් ඔයාලගෙන් එක්කෙනෙක් ඉතා පරිණතයි. ඒ පරිණත බව අනිත් එක්කෙනාට ලොකු පන්නරයක් විදියට මෙතනදී පේනවා. මේ සම්බන්ධතාවය තුළදී මම දකිනවා ලොකු ඒජ් ඩිෆරන්ස් එකක්. ඒ වගේම ඔයාලගේ අදහස් වල ලොකු වෙනස්කම් දකිනවා. මේ සම්බන්ධතාවයෙන් පටන් ගද්දී ඔයාට වෙන්න පුළුවන් එයාට වෙන්න පුළුවන් ලොකුවට ජීවන අත්දැකීම් මෙහිම තිබෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙයා ආදරය කියන්නේ මොකක්ද කියලා ලොකු අවබෝධයකින් නෙමෙයි මේ සම්බන්ධතාවය පටන් ගන්නෙ. මේ කනෙක්ෂන් එක ඇති වුනහම එක් පුද්ගලෙක් අනෙක් පුද්ගලයාට උගන්වනවා ජීවිතය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ මොකක්ද? ජීවිතේ ජය ගන්නේ කොහොමද? වගේ ලොකු පාඩම් ටිකක් මෙයා උගන්වනවා. මේ සම්බන්ධතාවය මම දකින්නේ ගොඩාක් ආදරණීය සම්බන්ධතාවයක් විදියට. මේ කාඩ්ස් වලින් කියන්නේ එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයා නැතුව ඉන්න අමාරුයි. ඒ කියන්නේ ඒ පුද්ගලයා තමයි අනෙක් පුද්ගලයාගේ ලොකුම ශක්තිය. මම මේ කිව්ව පරිණතම පුද්ගලයා ඔයා නම් ඔයාගේ පාර්ට්නර්ට ඔයාව නැතුව බෑ. එයා ගොඩක් ඔයාගේ මේ චරිත ලක්ෂණ වලට වගේම එයාව දරුවෙක් වගේ බලාගන්න ගතිය නිසා මේ කනෙක්ෂන් එක බැරි වෙලාවත් ඉදිරියට ඇති උනේ නැත්තම් මං අර කලින් කිව්ව එක්කෙනෙක් වෙනුවෙන් ගොඩාක් ආදරෙන් බලන් ඉන්න එයාව ශක්තියක් විදියට හිතාගෙන ඉන්න ඒ කෙනාට මේ දේ දැඩි ලෙස බලපානවා. සමහර වෙලාවට එයා ගොඩක් මේ කනෙක්ෂන් එක නැති වුණොත් මානසිකව වැටෙන්න පුළුවන්. මොකද එයා මේ කනෙක්ෂන් එක නිසා තමයි ගොඩක් සැහැල්ලුවෙන් ඉඳලා තියෙන්නේ, සතුටින් ඉඳලා තියෙන්නේ. මොකද එයාගේ පාර්ට්නර් ගොඩක් එයාව දරුවෙක් වගේ බලා ගන්න නිසා. ඔයා මේ වගේ සම්බන්ධතාවයකින් ඈත් වෙලා අනිත් පුද්ගලයාට ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නවා නම් එයාව ඔයාට අමතක කරන්න ගොඩාක් අමාරු වෙනවා. බාහිර කිසි දෙයක් නිසා නෙමෙයි මේ දේ වෙන්නේ. ඔයාගේ ඇතුළාන්තෙමයි මේ දේ වෙන්නේ. මොකද ඔයා ඔයාගේ කොන්ෆිඩන්ස් එක සතුට මේ දේවල් අනෙක් පුද්ගලයාගෙන් ගොඩාක් දුරට බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ දේවල් නැති වුනහම ආට ඒක දරන්න අමාරුයි. මේ කනෙක්ෂන් එක දිගටම තිබ්බොත් මම මෙතන කිං එනර්ජි එකක් දකිනවා. එක් පුද්ගලෙක් ගොඩාක් දියුණු වෙනවා. එයාගේ ජීවිතේ කලින් තිබ්බට වඩා ලොකු වර්ධනයක් ඇති වෙනවා. සිරටලා තියෙන හැම කාඩ් එකක්ම කලකලා බලලා තමයි මම මේ කියන්නේ. මේ කනෙක්ෂන් එක ගොඩාක් රැක ගන්න නම් එක් පාර්ශවයකට ටිකක් වැඩිපුර ඉවසන්න වෙනවා. මොකද අනිත් කෙනාගෙන් ලොකුවට අවවාද වගේ දේවල් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ දේවල් පිළි අරගෙන ගමනක් යන්න පුළුවන්. කෙනෙක්ට මේ සම්බන්ධතාවය රැක ගන්න පුළුවන්. ඉතින් සිංගල්ලා ඉන්නවනම් ඔයාලා ආසෙති මේ සම්බන්ධතාවය ඇති වෙන විදිය දැනගන්න. අපි බලමු මේ කොහොමද කියලා. මේ සම්බන්ධතාවය ඇති වෙන්න ලොකු කාලයක් යනවා කියලා තමයි පේන්නේ. එතකොට මේකම දකින්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විදියට පොඩ ඇති වෙච්ච සම්බන්ධතාවයක් කියලා. ඔයාලා යාළුවෝ විදියට ඇති කරගන්න දිගු කාලීන සම්බන්ධතාවයක් ඒ වගේම කතා බහමකින් අනිත් කෙනා පරිණතයි කියලා තේරුම් ගැනීම මකින් එයාට ලොකු ඇල්මක් හිතේ ඇතිවීම ඒ වගේම එක්කෙනෙක්ට ෆීල් වෙනවා ආශ්‍රය කරගෙන යද්දී මෙයා මට ලොකු ශක්තියක් කියලා. බොහෝ විට මේ සම්බන්ධතාවය පටන් ගන්න කලින් අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියලා තමයි මේ සම්බන්ධතාවය පටන් ගන්න කියලා කියන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයාලගේ රීඩින් එක. මේක ඔයාලට 100%ක් ඇකියුරේට් නොවුනත්
ඔයාට යම්තාක් දුරට කියුරේට් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේම රීඩින් එකකින් අපි ආයිත් හමු වෙමු. එහෙනම් මම ගෙහින් එන්නම්. සුබ දවසක්. Hello pal number 2. අද මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාලා දැන් ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් නැත්නම් ඔයා ආදර සම්බන්ධතාවයකට යන්න ඉන්නවා නම් නැත්නම් ඔයා ආදර සම්බන්ධතාවයකින් වෙන් වෙලා ආයිත් ඒ පුද්ගලයා බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ කනෙක්ෂන් එක මොන වගේ එකක්ද මේ කනෙක්ෂන් එකේ අනාගතය මොකක්ද කියන කාරණා අද අපි මේ රීඩින් එකෙන් කතා කරමු. මේ කනෙක්ෂන් එක මට පේන තියෙන්නේ ට්වින් ෆ්ලේම් එනර්ජි එකක් එක්ක තියෙන ෆැන්ටස්ටික් රිලේෂන්ෂිප් එකක් විදියට. මේ පුද්ගලයාත් එක්ක කනෙක්ෂන් එකක් පටන් ගත්තොත් එහෙම ඔයා ගොඩක් ස්පිරිචුවලි ශක්තිමත් වෙනවා වගේම පරණ ඔයා ගොඩාක්ම වෙනස් වෙලා අලුත් එක්කෙනෙක් වඩපත් වෙනවා. ඔයාලා දෙන්න අතර තියෙන්නේ වෙනස්ම පර්සනැලිටි දෙකක්. එතකොට මෙතනදී සම්බන්ධතාවයකට ගියොත් එහෙම ගොඩක් ආගියුමන්ට්ස්, කොන්ෆ්ලික්ට්, ඩිස්ඇග්‍රීමන්ට්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මොකද ටිකක් වෙනස් විදියට හිතන දෙන්නෙක් එකතු වුණාම යම්කිසි ගැටලු ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. බොහෝ විට ඔයා මේ පුද්ගලයාට ඇට්‍රැක්ට් වෙන්නේ මේ පුද්ගලයා ඔයාට ඔබ නොදකින පැත්තක් දකින්න උදව් කරනවා. සමහර වෙලාවට රණ්ඩු ඇති වුණාට එක මතයකට එන්න බැරුව සම්බන්ධතාවයේ තුල ප්‍රශ්න ඇති වුණාට ඔයාලා දෙන්න අතර තියෙන බොන්ඩ් එක ගොඩාක් ශක්තිමත්. සමහර වෙලාවට එයාගේ මේ මුරණ්ඩු තීරණ ඔයාට ඔයාගේ ජීවිතේ තනියෙන් ඉඳගෙන ළඟා කරගන්න බැරි දේවල් වලට යන්න ඔයාට අවස්ථාව ලබා දීලා තියෙනවා. ලබා දෙනවා. මං කලින් කිව්වනේ කොච්චර රණ්ඩු හැලහැප්පීම් ඇති වුණත් එයා ඔයාට ආදරෙයි. එයා ඔයාව අතාරින්න කැමති නැහැ. එයා ඔයාව ගොඩාක් ශක්තිමත් කරනවා. මේ දැන් ඉන්න ඔයා මේ කනෙක්ෂන් එක පටන් ගත්තාම ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඔයාම දකිනවා කියන ඔයාගේ ජීවිතේ ඔයා නොදකපු සයිඩ් එකක්. අපි හිතමු ඔයාට තරහ යන කෙනෙක් කියලා. ඔයාට ගොඩාක් මේ පුද්ගලයා ආශ්‍රය කරන්න උනහම ඉවසන්න වෙයි. එතකොට ඔයා මේ කනෙක්ෂන් එක තුළ සෑහෙන ඉවසීම ප්‍රගුණ කරලා ඉන්නව වෙන්න පුළුවන්. අපි හිතමු සෑහෙන ඉවසන කෙනෙක් කියලා. එතකොට මේ කනෙක්ෂන් එක තුළදී ඔයාට ආගියුවර්ට මුණ දෙන්නේ නීම නිසා ඔයා ටිකක් තරහ යන කෙනෙක් වඩපත් වෙන්න පුළුවන්. ඔයා ගොඩක් පරිණත කෙනෙක් වෙන්න පුළුවන් මේ කනෙක්ෂන් එක පටන් ගත්තට පස්සේ. ඒක තමයි ඔයාට මෙසේජ් එකක් විදියට දෙන්න තියෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයාව ඔයා හඳුනාගත්තට පස්සේ ඔයා ඔයාගේ ජීවිතේ නොදකපු දක්ෂතාවන් හඳුනා ගන්නවා. මං කියවනේ මෙයා ටිකක් මුරණ්ඩු තීරණ ගන්න කෙනෙක්. මෙයා ඔයාගේ ජීවිතයට ආවහම මෙයා ඔයාව ගොඩක් දිරිගන්වනවා. ඔයා යම් දෙයකට දක්ෂ නම් මෙයා ඔයාට කියනවා ඔයා මේකට දක්ෂ වෙන්න කරන්න. මේ පැෂන් එක තෝරගන්න. මෙයා තනියෙන් ගොඩ යන්න නෙමෙයි හිතන්නේ. ඔයාවත් ගොඩ යවලා එයාත් ගොඩ යන්න තමයි එයා හිතන්නේ. ඔයා මොකක් හරි දෙයක් පටන් ගත්තොත් එහෙම මේ කනෙක්ෂන් එක තුල වාට මේ හමු වෙන පුද්ගලයා කැමති එයා මොකක් හරි වැඩක් කරනවා නම් ඔයා ඒකට එයාට උදව් කරනවාට මෙයා ගොඩක් පොසිටිව් විදියට හිතන කෙනෙක්. එයා ගොඩක් කැමති ඔයාව දිරිමත් කරලා එයාගේ වැඩවලට ඔයාගේ සහයෝගය අරගන්න. එයා ඔයා වටින කෙනෙක් විදියට දකිනවා. මේ ෆයිල් එක සිලෙක්ට් කරගත්ත ඔයා මේ දැන් යන මාර්ගය නෙමෙයි මේ කනෙක්ෂන් එක පටන් අරන් අපට කලියද්දී ඔයා වෙනම මාවතකට යොමු වෙලා ඉන්න වෙන පුළුවන්. මොකද මෙයා ඔයාව ගොඩක් මොටිවේට් කරනවා. ඇතුලේ හැංගිලා ඉන්න ඔයා කවුද කියලා මෙයා එළියට දාන්න ගොඩක් උත්සාහ කරනවා. මම මේ කනෙක්ෂන් එක ගොඩක් සතුටින්ම පවතින එකක් විදිහට දකින්නේ. මොකද මේ කනෙක්ෂන් එක තුල ආගියුමන්ට්ස්, ඩිස්ඇග්‍රීමන්ට්ස් ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඒවත් එක්ක මේ කලාපන යන සම්බන්ධතාවය ආරක්ෂා කරගත්තොත් එයාලා දෙන්නටම ගොඩක් හොඳ දියුණු වෙන්න පුළුවන්. ලොකු බැඳීමක් මම මේ කනෙක්ෂන් එක තුල දකිනවා. මොකද ඔයාට හම්බ වෙන පුද්ගලයාට ගොඩක් ආදරේ වගේම ඔයා ඉදිරියෙන් එනවා දකින්නත් එයා ගොඩක් කැමතියි. ඉතින් මේක තමයි ෆයිල් නම්බර් 2 ඔයාගේ රීඩින් එක. මම හිතනවා මේක ඔයාට 100%ක් ඇකියුරේට් නොවුනත් යම් තාක් දුරට ඇකියුරේට් වෙයි කියලා. හෙලෝ ෆයිල් නම්බර් 3. අපි බලමු ඔයා ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඉන්නවා නම් දැනටමත් ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් නැත්නම් ආදර සම්බන්ධතාවයකින් වෙන් වෙලා නැවතත් ඒ පුද්ගලයාම බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාගේ යාගේ අතර තියෙන මේ කනෙක්ෂන් එක මොකක්ද කියලා අපි බලමු. ඔයාට මේ හමු වෙන පුද්ගලයා ගොඩක් හොඳ සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන මූල්‍යමය වශයෙන් යම් තාක් දුරට ස්ථාවර ස්ථිර රැකියාවක් එහෙම තියෙන්න පුළුවන්. රූපයෙන් ඔයා ගොඩක් එයාට ආකර්ෂණය වෙන පුද්ගලයෙක් තමයි
ඔයාට මේ හම්බ වෙන පාර්ට්නර්. ඒ වගේම මේ ෆයිල් එක සිලෙක්ට් කරගත් ඔයා සිංගල් කෙනෙක් නම් ආදරයක් වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉවසන එක අතින් ඔයා ගොඩාක් මිහිරින් ඉන්නවා කියලා කියනවා. මොකද ඔයා ගොඩාක් කාලයක් තිස්සේ මේ පුද්ගලයා ඔයා ළඟට එයි කියලා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තාමත් ඉන්නව වෙන්න පුළුවන්. සමහර දේවල් ඔයාගේ ජීවිතේ ඔයා කරන්න පටන් අරගෙන නැතුව ඉන්නව වෙන්න පුළුවන්. මොකද ඔයා ගොඩක් බලාගෙන ඉන්නවා මේ පුද්ගලයා ඔයාගේ ජීවිතේට එනකම්. මේ පුද්ගලයා ජීවිතේට ආවට පස්සේ ඔයා ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ඔයාගේ පැත්තෙන් මම දකින ඔයා මේ වගේ පුද්ගලයෙක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා ගොඩක් ඩේ ඩ්‍රීමින් කරනවා. ඒ විදියට ගොඩාක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න දේවල් මේ විදිහට ප්ලෑන් කරන් ඉන්න වෙන්න පුළුවන්. ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාට අවශ්‍ය පුද්ගලයාගේ චරිත ලක්ෂණ, එයා මොන වගේ කෙනෙක්ද, එයාගේ පෞල් පසුබිම, එයාත් එක්ක කනෙක්ෂන් එකක් පටන් ගත්තට පස්සේ ඔයා හිතන් ඉන්න විදිය, ඔයා හිතන් ඉන්න විදිහ ඔයා මේ විදිහට ප්ලෑන් කරලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ කාඩ් එකෙන් මුලින්ම ඔයාට දෙන පණිවිඩය. මොකද මේ පුද්ගලයාට වඩා ඔයාට තමයි ලොකු ආශාවක් තියෙන්නේ ඔයාව එයාගේ පාර්ට්නර් විදියට දකින්න. King of Wands කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මේ පුද්ගලයා ඔයා ගොඩක් දන්න කියන පුද්ගලයෙක්. සමහර විට මේ පුද්ගලයාව දැකලා ඇති, කතා කරලා ඇති. ඔයාගේ එක්ස් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයා එක්ස් කෙනෙක් ගැන හිතන් ඉන්නවා නම් ඔයා දැන් තේරුම් අරන් ඉන්නවා නම් මේ සම්බන්ධතාවය ආයෙත් වෙන්නේ නැහැ. මේ සම්බන්ධතාවය ඉවරයි. ඒ වගේ දෙයක් මෙතනදී පෙන්නනවා මේ සම්බන්ධතාවයේ අවසාන වෙලා නැහැ කියලා. මොකද මෙතන කාඩ් එකක් තව සිලෙක්ට් වෙලා තියෙනවා නව ආරම්භයකට. ඉතින් ඔයාලට හමු වෙලා කතා කරන්න අවස්ථාවක් තියෙනවා. මොකද මම මේ කනෙක්ෂන් එක තුල දැක්ක මේ පුද්ගලයා ඔයා ගොඩක් අඳු වෙන කෙනෙක් විදියට. ඉතින් මේ ඔයාගේ එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා මේ පුද්ගලයා ගැන ඔයාට තමයි ගොඩාක් බලාපොරොත්තු තියෙන්නේ කියලා. දැන් ඔයා කනෙක්ෂන් එකක ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ඔයා බලාපොරොත්තු වෙච්ච දේවල් මේ පුද්ගලයාගෙන් ඔයාට දැන් හම්බෙලා නැතුව ඇති. කාඩ් එකක් සිලෙක්ට් වෙලා තියෙනවා මේ කනෙක්ෂන් එක තුල. එයා ඔයාගේ හදවත ගොඩක් රිදවල තියෙනවා කියලා. මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ දේ මම ඔයාලට කියන්නම්. මේ කනෙක්ෂන් එක තුල ඉන්න වෙන්න පුළුවන්. නැත්තම් කනෙක්ෂන් එකක් තිබිලා ඒක නැවතුන කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම කිව්වා මේ ෆයිල් එක සිලෙක්ට් කරගත්ත ඔයා මේ පුද්ගලයා ගැන වෙනම ඉමේජ් එකක් ඔයාගේ ඔළුවේ හදාගෙන තියෙනවා. ඒ නිසා කනෙක්ෂන් එකක් පවත්වාගෙන යාමේදී ඇති වෙනවා යම්කිසි පරස්පරතා. මොකද ඔයා ඉමේජින් කරපු කෙනා නෙමෙයි ඇත්තට ඉන්නේ. ඒ නිසා සිත් රිදවීම ඇති වෙනවා. ඒ වගේම ඔයා එයාගෙන් ගොඩක් දේවල් දැනගෙන ඉඳලා නැහැ. කනෙක්ෂන් එකක් පටන් ගත්තාම තමයි මේ දේවල් ඔයා දැනගත්තේ නැත්තම් කනෙක්ෂන් එක නැවතුනහම වෙන්න පුළුවන් ඔයා මේ දේවල් දැනගත්තේ. ඉතින් ආදරයක් හොයන කෙනෙක් නම් ඔයාට මේ වැටලා තියෙන කාඩ්ස් එක බලද්දී ඔයාට හොඳ ආදරයක් හම්බ වෙනවා. නමුත් ඔයාව ටිකක් වෙනස් කරගන්න ඕනේ. මොකද ඔයා කෙනෙක් තෝරගන්න කලින් එයා ගැන හොඳ අවබෝධයක් ඔයා ලබාගෙන ඉන්න ඕනේ. තමන් මවාගත්ත ඉමේජ් එකට ආදරය කරන්න යන්න එපා. එතකොට ඔයා ලොකු අමාරුවක වැටෙනවා කියලා තමයි පණිවිඩයක් විදියට ඔයාට දෙන්න තියෙන්නේ. මේක ගොඩාක් ආදරණීය සම්බන්ධතාවයක් විදියට දකින්න බෑ. මොකද දැන් සම්බන්ධතාවයක ඉන්නවා නම් මේ පුද්ගලයා ඔයාගේ හිත ගොඩාක් දුරට රිදවලා තියෙනවා වෙන්න පුළුවන්. මේ ෆයිල් එක සිලෙක්ට් කරගත්තට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔයා මේ පුද්ගලයාව ඇත්තටම කවුද කියලා වටහාගෙන ආදරය කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඔයා දන්නවා මේ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ නිසා ඇතිවෙන සිත් රිදවීම ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි group number 3 ඔයාට දෙන්න තියෙන රීඩින් එක. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාට 100% accurate නොවුනත් යම් තාක් දුරකට accurate වෙනවා කියලා. ඉතින් මේ වගේම රීඩින් එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.